සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා සයිබර් හබ් LK විතින් එන තවත් වීඩියෝ එකකට. ඉතින් මම අද කතා කරා තෙමු කියන ඔන්ලයින් සයිට් එක අපි භාණ්ඩයක් එහෙම නැත්නම් අයිටම් එකක් ඕඩර් කරාම යම්කිසි ගැටලුවක් නිසා අපි ඒක රිටර්න් කරද්දී කොහොමද ඒ ප්‍රොසෙස් එක කරන්න කියන එකයි අද මේ වීඩියෝකින් කතා කරන්නේ. මම මීට හිතදී වීඩියෝ එක අප්ලෝඩ් කරා මේකේ part 1 විදිහට. ඒකෙත් මේක දීර්ඝ විදිහට කතා කරලා තියෙනවා. ඉතින් ඒකේ ඉතිරි කොටස තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ දෙකම බලන්න. මොකද නැතන් ඔයාට මිස් වුණොත් එහෙම ඔයාගේ සල්ලි අපරාධේ ඒ වගේම ඔයාට අයිටම් එක හරියට රිටර්න් කරගන්න බැරි වෙනවා. ඉතින් මම නැවතත් ඔයාට මතක් කරනවා ඔයා තාමත් සයිබර් හබ් LK YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා මේ වීඩියෝ එක මගහරව ගන්නේ නැතුව දිගටම බලන්න කියලා ඔයාට මතක් කරමින් එහෙමනම් කොහොමද මේකේ සම්පූර්ණ මේ රිටර්න් සබ්ජෙක්ට් එක කරන්න කියලා දීර්ඝව කතා කරමු වීඩියෝ එකට ගිහින්. ඩීටේල්ස් කියන එක මේ විදිහට ක්ලික් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට රිටර්න් ඩීටේල්ස් කියලා උදින්ම සදාන්න. ඊට පස්සේ මේ විදිහට ආවට පස්සේ මේකේ කොහොම මේ විදිහට ගනුදෙනු වගේ දේවල් මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. ඒ වගේ මෙතනින් අවසන් වශයෙන් cancel return කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපිට යන්න පුළුවන් අර අපි ඉස්සෙල්ලා කතා කරපු ඉන්ස්ට්‍රක්ෂන් වලට යන්න පුළුවන්. ඉතින් එච්චර තමයි මේ මේල් එක ගැන කතා කරන්න තියෙන්නේ. මේ මේල් එක ආවට පස්සේ මේක ඉතින් ඇප්‍රූව් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ නැවතාර සැන්ඩල් පෙයාර් එක තියෙන මේ රිටර්න් පොදෙස් ආපු තැනට මේ විදිහට දිස්සන. ඉතින් මම මෙතනින් මෙන්න මේ උඩ තියෙන ටැබ් වලින් මේ රිටර්න් කියන ටැබ් එක මෙන්න මෙතන. දැන් අපි ඉන්නේ all orders කියන එකනේ. මම මෙතන මේ රිටර්න් කියන ටැබ් එක ක්ලික් කරලා මෙතනින් ඇතුළට යනවා. ඊට පස්සේ ඔයාලට දිස්සෙනවා මම මේ රිටර්න් කරන්න රික්වෙස්ට් කරපු එක මේ විදිහට දිස්සනවා රිටර්න් රික්වෙස්ට් කියලා. තාම මම මේ අයිටම් එක යවලා නැහැ. මම මේ 4 තමයි මේක බාර දෙන්නේ පෝස්ට් ඔෆිස් එකට. ඒ වගේ මෙතන ටැබ් දෙකක් තියෙනවා රිටර්න් details print return label කියලා. ඒ වගේ මෙතන තියෙනවා view order details. ඉතින් ඔයා මේ සෙරෙප්පු දෙක බාර දීලා ඉවර වෙලා ඊළඟ කරන ක්‍රියාවලිය. දැන් මම මේ සෙරෙප්පු දෙක බාර දීලා ඇවිල්ලා කරන ක්‍රියාවලිය තමයි ඊළඟට කතා කරන්නේ. මම මෙතන මේ return details කියන එක මේ විදිහට ක්ලික් කරනවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක එනවා. මේ ඉන්ටර්ෆේස් එකේ මේ විදිහට ආවට පස්සේ පහළ මෙන්න මෙතන පොඩියට තියෙනවා already sent back the return package කියලා. මම ඒක මේ විදිහට ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවර වෙලා අපි පාර්සලේ බාර දීලා ඉවර වුණා නම් මේ විදිහට වල දිසන මේ උපදේශ ටික මෙතන දීලා already sent back the return package. ඊට පස්සේ මේකේ තියෙනවා මම before May 15 2025 ඊට පස්සේ ටයිම් එකක් දාලා තිනා 10:52 10:52කට ඉස්සෙල්ලා බාර දෙන්න කියලා තමයි මේ විදිහට කියලා තියෙන්නේ. ඉතින් මට බාර දෙන්න කාලේ දීලා තිනා ඒගොල්ලෝ මැයි 15 වෙනකන්. ඉතින් මට ඒක බාර දීලා ඉවරලා මම මේක කන්ෆර්ම් කරනවා. මම තාම රිටර්න් කරලා ඒක 4 වෙනිදානේ මම බාර දෙන්නේ. ඉතින් ඒක නිසා මම මේක රිටර්න් කරන්න. ඉතින් මේ දේත් ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ. මොකද ඊට පස්සේ තමයි ඔයාගේ මුදල් මේගොල්ලෝ ආපහු ගෙවීම් කටයුතු ආරම්භ කරන්නේ මෙන්න මේ ප්‍රොසෙස් එක කරලා ඉවර වුණාම. ගන්නවට පැහැදිලි. එමනම් අපි බලමු මේ package the item and print your return label කියන එක මේ විදිහට මෙතන සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ ටැබ් එකේ තියෙනවා view return label and instruction කියලා. අපි බලමු මේ instruction එක return label එක මොකක්ද කියලා. මම මේක මේ විදිහට click කරලා මෙතනින් ඇතුළට යනවා. මෙන්න මේ විදිහට වුණාට පස්සේ මෙතන තියෙන උඩම view return label and instruction කියලා. ඒගොල්ලෝ මෙතන තියෙනවා return insurance for drop off. මෙතන Israel post office එකේ ලාංඡනය තියෙනවා. ඉතින් මෙතන තියෙනවා one setup only pack the special item in the package කියලා තියෙනවා. මෙන්න මේ සැන්ඩල් දෙක මේ දිස්සෙනවා. ඒ වගේම අවශ්‍ය උපදෙස් මෙන්න මෙතන දීලා තියෙනවා. මේගොල්ලෝ කරුණු එකින් එක ඔරිජිනල් බාකෝඩ් තියෙන්න ඕනේ. පරණ කවර වල ස්ටිකර් තියන්න බෑ. ඒ වගේ දේවල් මෙතන සඳහන් වෙලා තියෙනවා. මේවා ඔයා අනිවාර්යෙන්ම පැහැදිලිව කියවලා බලන්න. ඉතින් මම මේවා එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. මෙන්න මෙතන තියෙනවා item to be a package and instruction කියලා. මම මේකත් ක්ලික් කරන්නම්. මේ විදිහට ක්ලික් කරලා පස්සේ අර දිස්සෙනවා instruction for package item කියලා. මේ විදිහට අපේ channel pair එක දිස්සෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කෙලින්ම මේ බාකෝඩ් දෙක අනිවාර්යයෙන් උදාහරණයක් විදිහට item 10ක් අපි එක package එකේ order කරා නම් මෙන්න මේ එක item
අයිටම් එකට එක ගාන මේ බාකෝඩ් තියෙනවා. මෙන්න මේ බාකෝඩ් එකත් එක්ක අර කවර් ගලවලා අයින් කරලා ඉවරලා ප්‍රධාන කවර් ගලවලා අයින් කරලා ඉවරලා මෙන්න මේ බාකෝඩ් එකත් එක්ක Taman රිටර්න් කරන අයිටම් එක විතරක් සකස් කරන බොක්ස් එකට නැත්තම් රිටර්න් කරන කවර් එක බහලන්න කියලා තමයි මෙතන මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේ මෙන්න මෙතන සඳහන් වෙනවා මේ correct incorrect කියලා අපි සකසන පැකේජ් අපි රිටර්න් කරන්න සකසන පැකේජ් එක මෙන්න මේ විදිහට මෙන්න මේ incorrect පැත්ත මම ඉස්සෙල්ලම කතා කරනවා. incorrect පැත්තේ තියෙන්නේ ඔයාට එන ඒ පාර්සල් වල කවර ඔයාට ආපහු අරවල යවන්න බෑ. ඒ ස්ටිකර් එක ඒ ස්ටිකර් අලවන එක සම්පූර්ණ තහනම්. ඒ වගේ මේ දෙවනි ෆොටෝ එකේ තියෙනවාට මේ අවවාදාත්මක ස්ටිකර් මේ තියෙන අර වර්නින් ඒවා මහා ගිනි ඇවිලෙන සුළු ඒවා කාටුන් වගේ ස්ටිකර් ඒවා අලවන්න සම්පූර්ණ තහනම්. ඉතින් මෙන්න කරෙක්ට් එකේ තියෙන මේ පළවෙනි මේජේ මේ විදිහට ඔයාට පෙට්ටියක් සකසන්න පුළුවන්. ඒ වගේම කවරයක් සකසන්න පුළුවන්. ඒ සකසලා ඉවරලා මෙන්න මේ විදිහට ඔයාට ඒ රිටර්න් ලේබල් එක ඒ පෙට්ටියේ මෙන්න මේ කළු පාටින් වගේ මේ මැද තියෙන ඒ රිටර්න් ලේබල් එක අලවපු එක මේ කවරෙත් මේ විදිහට මැද ලක්ෂි දිස් වෙන්නේ ඒ රිටර්න් ලේබල් එක අලවලා තියෙන එක. ඉතින් මෙන්න මේ උපදෙස් පිළිපදින්න ඕනම අනිවාර්යයෙන් මෙන්න විතර තවත් තියෙනවා view details of the return item කියලා. මම ඒකත් ඔයාලට ක්ලික් කරන්න. ඔයාලට මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලට දිසෙනවා මගේ සෙරෙප්පු දෙකත් එක්ක ඒකේ සම්පූර්ණ සයිස් එක ඔක්කොම මෙන්න මේ විදිහට ඇතුළත් වෙනවා. මම මේ විදිහට මේක මෙතනින් මේ ක්‍රොස් මාක් එකෙන් කපලා අයින් කරගෙන මෙතනුත් මම මේ විදිහට අයින් වෙනවා. අයින් වෙලා ඉවරලා ඊට පස්සේ මම කතා කරන්නේ මෙතන set up to print and attach කියලා මේ print label එක තමයි මෙන්න මේ විදිහට ඉන්නේ. මෙතනින් පුළුවන් මේක print කරන්න view කරන්න. ඉතින් මම මේ විදිහට මෙන්න මේක ක්ලික් කරලා මෙතනින් ඉදිරියට යනවා. ඊට පස්සේ අර දිසෙනවා මෙන්න මේ විදිහට return label කියලා මේක මේ විදිහට ඔපන් වෙලා තියෙනවා. මෙතනින් මේ පහළ ටැබ් එකක් තියෙනවා print return label කියලා. මම ඒක මේ විදිහට ක්ලික් කරාට පස්සේ මේ විදිහට confirm කරන්න කියනවා නැවතත්. මෙන්න මෙතන ඇවිල්ලා තියෙන note එකක් imported reminder කියලා. ඒ වගේම මේ අපේ return කරන මේ sandal දෙක තියෙනවා. ඒක confirm කරන්න කියනවා. මම මේ confirm to print කියන එක මේ විදිහට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට return label එක මේ මගේ printer එකේ open වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේක print කරගන්න. ඉතින් මම මේ විදිහට මෙතන මෙන්න මේ drop down menu එක පහළට ඇදලා මෙතන ඉස්සෙල්ලාම අපිට පුළුවන් මේක save කරගන්න. මම කරන්නේ මේක save කරගන්න. ඉතින් මම දැන්ටමත් මේක save කරලා තියෙන නිසා මම දැන් මේක save කරන්න යන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන් මේක save කරගන්න. නැත්නම් මෙතනින් print කරගන්න පුළුවන් එකවර. ඉතින් මම මේ විදිහට මෙතන cancel දෙනවා. මෙතනත් මම මේ විදිහට අයින් වෙනවා. අවසාන setup එක විදිහට තුන්වෙනි setup විදිහට මේගොල්ලෝ කියනවා ළඟම තියෙන තැපැල් කන්තරුවට මේක අරන් ගිහින් බාර දෙන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපිට තැපැල් කන්තරු හොයාගන්න බැරි නම් මෙන්න මේ ටැබ් එක ක්ලික් කරලා අපිට පුළුවන්කම තියෙන පෝස්ට් ඔෆිස් එක මේ විදිහට සර්ච් කරලා හොයාගන්න පුළුවන්. ඉතින් මට මේකේ තැපැල් කන්තරු සර්ච් කරන්න දෙයක් නැහැ. මට මීටර් 500ක් විතර හැයින් තැපැල් කන්තරු තියෙනවා. මම දන්නවා තැපැල් කන්තරුව මේ තියෙන තැන. ඉතින් මේක තමයි මගේ මේන් පැකේජ් එක. මේකේ ඇතුලේ තියෙනවා normal item 5ක් තියෙනවා. ඒ item 5ම එකට පැක් කරලා ආපු කවරේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ මේ දිරාවට පස්සේ ඒගොල්ලන්ගේ තෙමු එකෙන් ගහන බැජ් එක තමයි මෙන්න මේක. මේ බාකෝඩ් එක තියෙන ස්ටිකර් එක. ඒ වගේම මේ තියෙන්නේ ඒගොල්ලෝ මෙහාට ඩිලිවර් කරන කම්පැනි ඊශ්‍රායෙල්ට ආවට පස්සේ ඩිලිවර් කරන කම්පැනි ස්ටිකර් එකක්. ඉතින් ඔය ඔක්කොම එක මේකේ තවත් බාකෝඩ් වගේක් තියෙනවා. මෙහෙම තමයි පැකේජ් එක එන්නේ. මම දැන් මේක ඇතුලේ තියෙන ඒවා එළියට ගන්න item 5 තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම ගෙනාවා මේ women's hat එක කාන්තා තොපියක්. ඊට පස්සේ මේ තියෙන්නේ මම ගෙන්නපු සැන්ඩල් එකක්. ඒකත් මම මේ විදිහට තියන්නම්. මම සැන්ඩල් ජෝඩු දෙකක් ගෙනා. මේ අනිත් සැන්ඩල් එක. මේ තියෙන්නේ වෙස්ට් පිරිමිගේ බැනියක්. ඒකේ පීසස් 3ක් තියෙනවා. ඒ පැකේජ් එක මේ තියෙන්නේ. මේ තියෙන්නේ කේබල් මැනේජ්මන්ට් එකක්. මේක ඇතුළට කේබල් දාලා අපිට මැනේජ් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ ඒ කෑලි පහම ආපු මේන් කවරේ තමයි මේ තියෙන්නේ. මේක මේ විදිහට අයින් කරන්න. දැන් අපිට පේනවා මේ මේන් කවරේ අයින් කරාට පස්සේ මේ හැම එකම මේ කවර එකට තියෙන මේ බාකෝඩ් එක. මේ බාකෝඩ් එකක් තියෙනවා මේගොල්ලන්ගේ. ඉතින් මේ බාකෝඩ් එකේ item එකේ තියෙන මේ බාකෝඩ් එක ගැන අපි අවධානය යොමු කරන්න. මේ තියෙන බාකෝඩ් එක මේ හැම එකේම තියෙනවා. මේ විදිහට මේ තියෙන්නේ එක සැන්ඩල් එකක්. ඒකෙත් බාකෝඩ් එක මේ විදිහට තියෙනවා. ඉතින් මම ඒකත් මේ විදිහට අයින් කරන්න. ඊට පස්සේ මේ තියෙන කේබල් මැනේජ්මන්ට් ඒකෙත් බාකෝඩ් එක මේ විදිහට දිස්සෙනවා අපිට. මේ රිටර්න් කරද්දී විශේෂයෙන්ම මේකේ බාකෝඩ් එක මේ women's hat එක එහෙම නැත්නම් මේ කාන්තා තොප්පියේ මේ විදිහට අපිට දිස්සෙනවා බාකෝඩ් එක. ඉතින් මේ item 5 මෙන්න මේ item එක තමයි මම රිටර්න් කරන්නේ. මේක මේ සැන්ඩල් ජෝඩුව මට අවශ්‍ය
44 මේගොල්ලෝ එවලා තියෙන්නේ 46යි 47. ඉතින් මේ ගොඩක් ලොකුයි. අනිත් එක හරි මේකේ සයිස් එක හරි. එන මේකේ සයිස් එක හරි. මේක තමයි ලොකු වැඩි මේ සැන්ඩල් එක. ඉතින් මම මේක රිටර්න් කරා. ඉතින් මේකේ බාකෝඩ් එක ඔක්කොම මේ විදිහට තියෙනවා. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕන මේ පැකේජ් එකේ ආපු මේ කෑලි පහෙන් ඔයා තවත් ඒවා රිටර්න් කරනවා නම් මෙතනින් එකටම තෝරගන්න ඕනේ. අපිට අනිවාර්යෙන්ම මේ වෙනම රිටර්න් කරන්න බෑ. මෙතනින් අනිවාර්යෙන් එකවර තෝරගන්න මේ කෑලි පහෙන් මොනවද අපි රිටර්න් කරන්න කියලා. ඉතින් මම මේක විතරයි රිටර්න් කරන්නේ. මම කියන්නේ මම මේක රිටර්න් කරන්න මම හදාගත්තු බොක්ස් එක. මේක මේ විදිහට හදාගත්තට පස්සේ කිසිම ස්ටිකරයක් හෝ මොනවා හරි බාකෝඩ් එකක් තියෙන්න බෑ. පිට කවරේ සම්පූර්ණම මේ විදිහට ස්ටිකර් මොනවත් නැතුව මේ විදිහට ප්ලේන්ව තියෙන්න ඕනේ. මේක ඉතින් කිසිම දෙයක් නෑ. මම අර මේක හදන්න ආලවපු ගම් ටේප් විතරයි තියෙන්නේ. ඉතින් මේකට මම තෝරගත්තේ මෙන්න මේ විදිහට මේ වෙන පැක් එකක් කාඩ්බෝඩ් කාටුන් එකක් තෝරගත්තේ මේක. ඒක ඇතුළ මේ විදිහට ඒක ඇතුළට නමලා ඒ කාඩ්බෝඩ් කාටුන් එකේ ඔරිජිනල් එකේ පිටර තිබුණු පැත්ත ඇතුළට වෙන්න තමයි මම මේක හදාගෙන තියෙන්නේ. පාට තිස්සන මේ විදිහට ඒකේ බාකෝඩ් නම් මනන් තියෙන ඒවා ඉතින් අපිට වැදගත් නෑ. ඇතුළට නේ තියෙන්නේ. ඒවා එළියට පේන්න බෑ. මේකේ බාකෝඩ් එක තියෙනවා. මෙතනක් බාකෝඩ් එක තියෙනවා. මෙතනක් තියෙන විස්තර. නමුත් ඒවා එළියට පේන්න බෑ මේක පැක් කරාට පස්සේ. ඉතින් මේ විදිහට මම මේකට දාන්නම්. මේකට දැම්මට පස්සේ මේ විදිහට ඇත්තෙන්ම හරියට අපිට මේක සීල් කරගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. පෙට්ටිය උස ඒ විදිහට මම කපලා හදාගත්තා. ඉතින් මේ විදිහට තමයි පෙට්ටිය සකස ගන්න ඕනේ. අනිවාර්යෙන් මේක රිටර්න් කරද්දි මේ විදිහට තමයි සකස ගන්න ඕනේ. ඉතින් අපි තෙමූ එකේ මේ අයිටම් එකක් රිටර්න් කරද්දි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ අයිටම් එක බහලන බොක්ස් එක. එහෙම නැත්නම් මේ සඳහා අපි සකසන කවරේ. ඉතින් මේ කවරය බොක්ස් එක සකසද්දි අනිවාර්යෙන් මතක තියාගන්න මේ සඳහා අපිට පුළුවන් වෙළඳපොලෙන් මිලදී ගන්න අලුත්ම කවර සහ බොක්ස් තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් පරණොයි කාඩ්බෝඩ් වගේ කාටුන් එකක් අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් පරණ කාඩ්බෝඩ් එකක් අපි අරගත්තොත් එහෙම ඒකේ තියෙන්න පුළුවන් වෙනත් කම්පැනි එක බාකෝඩ් එහෙම නැත්නම් ඒ කම්පැනි සීල් වගේ දේවල් ඒවා කිසි දෙයක් මේ එළියට පේන විදිහට අපිට මේ බොක්ස් එක සකසන්න බෑ. ඒ වෙනත් කම්පැනි වල තියෙන බැඩ් නම් මනම් ස්ටිකර් ඔක්කොම ඇතුල් පැත්තට සිටනසේ අපිට ප්ලේන් විදිහට මේ බොක්ස් එක එහෙම නැත්නම් කවරේ අපි සකස ගන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මේ තෙමු එකෙන් මේ අයිටම් එක රිටර්න් කරද්දි විශේෂයෙන්ම අවධානය යොමු කරලා මේ උපදෙස් මාලාවක් දීලා තිනවා. අපේ මේ බොක්ස් එකට කිසිම ඒගොල්ලෝ එවපු මේ පරණ කවරවල ස්ටිකර් අනම්මනම් අලවන්න එපා කියලා. ස්ටිකර් ගත්තාම තියෙන ඔය අවවාදාත්මක ස්ටිකර් තියෙනවා. වහාගිනි ඇවිලෙන සුළු එහෙම නැත්නම් ස්ප්‍රේ බාන්ඩ් වගේ දේවල් ඒ වගේම වස සහිත ස්ටිකර් ඒ වගේ මෙන්න මේ ටයර් පොළ දැන් ඔයාලට දිස්සෙනවා ඒවා. අන්න ඒ වගේ දේවල් අපිට මේ කවරේ එහෙම නැත්නම් මේ බොක්ස් එකේ අලවලා රිටර්න් කරන්න බෑ. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම ඉවත් කරලා තියෙනවා. අපි මේ බොක්ස් එකේ අලවන්නේ එහෙම නැත්නම් මේ කවරේ අලවන්නේ තෙමු එකෙන් අපිට එවන රිටර්න් ලේබල් එක පමණයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එහෙම නැතුව ඔයා ඒ තෙමු එකෙන් එවන කවරයක්ම අරගෙන ඒකේ තියෙන ස්ටිකර් එකම ආපහු ඔයා යවුවොත් එහෙම ඔයාට මුදල් ආපසු ගැනීමේදී මුදල් රීපන් කර ගැනීමේදී ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ඔයාගේ රිටර්න් කරන එක සාර්ථක වෙන්නේ කොහොත් නේ. අනිවාර්යෙන්ම හොඳට මතක තියාගන්න ඕනේ. ඒක මම මේ ටයර් පොළ දැන් ඔයාට මේක පැහැදිලිම කොහොමද මේ බොක්ස් එක හදන්නේ කතා කරන ගමන් මම මේ ටයර් පොළින් ඔයාට දිස්සෙනවා මේක පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒවා අනිවාර්යෙන්ම ඔයා හරියටම කරන්න ඕනේ. මොකද විශේෂ අවධානය යොමු කරලා තියෙනවා තෙමු එකෙන් මෙන්න මේ උපදෙස් අපිට A to Z පැහැදිලි කරලා තියෙනවා හැම තැනම. ඉතින් අනිවාර්යෙන්ම ඒ රිටර්න් කරන ඩීටේල්ස් වල දීලා තියෙන උපදෙස් අනිවාර්යෙන්ම අපි හරියාකාරව පිළිපදිය යුතුමයි. ඉතින් මේ තෙමූලගේ යම්කිසි අයිටම් එකක් අපි රිටර්න් කරද්දී අපිට එවන රිටර්න් ලේබල් එක පිළිබඳව මේගොල්ලෝ විශේෂ උපදෙස් දීලා තියෙනවා මේක print කරන විදිය. අපිට printer එකක් නැත්තම් අපි මේක යාළුවෙකුට කියලා අපිට print කරගන්න පුළුවන්. එහෙම නැත්තම් print shop එකකින් එහෙම නැත්තම් family member කෙනෙකුගෙන් වගේ අපිට මේක print කරගන්න පුළුවන්. A4 කොලයක මේක print කරන්න ඕනේ. ඊට පස්සේ මේ A4 කොලේ print කරාට පස්සේ එක පැත්ත කොලේ කොටස් දෙකකට තියෙන්නේ එක පැත්ත එක කොටසක
රිටන් ලේබල් එක අනික් කොටස කට් කරලා අපි ළඟ රිසිට් පතක් විදිහට තියාගන්න ඕනේ. මේ රිසිට් පත අපිට අයිටම් එක රිටර්න් කරාට පස්සේ ඒකට මුදල් අපිට ආපසු ගෙවනවා, රීෆන්ඩ් කරනවා. ඉතින් ඒ මුදල් ආපසු ගෙීමේදී මේගොල්ලෝ ඒ කස්ටමර් සර්විස් එකේ යටතේ ඒගොල්ලන්ට ඒ රිසිට් පත අවශ්‍යයි කිව්වොත් එහෙම අපි ඒ රිසිට් පත ඒගොල්ලන්ට යවන්න පරිස්සම් කරලා තියාගන්න ඕනේ. ඒ වගේම තමයි තවත් එක විශේෂ කාරණා මතක් කරන්න ඕනේ. ඔයා කොයිම මොහොතකවත් මේ රිටර්න් ලේබල් එක ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඔයාගේ පැකේජ්ජියේ අලවලා රිටර්න් කරන්න එපා. ඒකත් ඔයා හොඳට මතක තියාගන්න ඕන. ඉතින් මේ විදිහට ඇවිල්ලා ඉන්නේ මගේ මේ Gmail එකේ. ඉතින් මේ Gmail එකේ මෙන්න මේ විදිහට ආවට පස්සේ මෙන්න මෙතන මේ දෙවෙනි මේල් එක මගේ මේ අයිටම් එක රිටර්න් කරන එක අනුමත කරලා මේල් එක තමයි මේ දෙවෙනි එක. මෙන්න මේ channel දෙක රිටර්න් කරන එක අනුමත කරලා අප එක මම මේ 4 වෙනිදා ගෙනihin බාර දුන්නා තැපැල් කන්තෝරුවට. ඒ බාර දීලා ඉවරලා මට ආපහු සේවා ස්ථානයට එන්න විනාඩි 20ක් විතර ගියා. ඒ එද්දි මේගොල්ලෝ මේ තෙමු එකෙන් මගේ සල්ලි ආපහු රිටර්න් කරලා තිබුණා. මෙන්න මේ මේල් එක ඒක. අපි මේක ඕපන් කරුව මම මේ මේල් එක මේ විදිහේ ක්ලික් කරලා ඕපන් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට ඕපන් කරාට පස්සේ මේ විදිහේ ඒගොල්ලෝ කියලා තිනවා we successfully issued your refund of මේ ගාන දාලා තිනවා මෙන්න මේ විදිහට. ඉතින් ඒගොල්ලෝ කියලා තිනවා මේ විදිහට වැඩ කරන දින 5ක් දින 14ක් ඇතුළත තෙමු එකෙන් ඔක්කොම හරි. නමුත් අපි අර බැංකුව පැත්තෙන් ෆිනෑන්ෂල් ඉන්ස්ට්‍රක්ෂන් වගේක් තියෙනවා. ඒකයි පරක් වෙන්නේ කියලා මේගොල්ලෝ මේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට ඊට පස්සේ මේ පහළ මේකේ සමරිය තියෙනවා. මේ තියෙන මගේ channel දෙක මම රිටර්න් කරපු. මේ විදිහට මෙතන තියෙන රිටර්න් ID එක, order ID එක. ඉතින් මේවා මේ විදිහට තියෙද්දි මම මෙතන යනවා මෙන්න මේ view refund details කියන ටැබ් එක ක්ලික් කරලා මෙතන ඇතුළට යනවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මේ ඉන්ටර්ෆේස් එකේ return details කියලා මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ green color background එකේ advance refund කියලා. මේක one time මුදල් ඉෂු කරන ක්‍රමයක් තියෙනවා. ඒක කෙලින්ම අපේ තෙමු account එකේ wallet එකට තමයි ඒ සල්ලි වැටෙන්නේ. ඒ ක්‍රමේ මෙතන පාවිච්චි කරන්න පුළුවන් ඕනනම් මට. ඉතින් ඒගොල්ලෝ ඒ වගේම කියලා තියෙනවා මට හොඳ shopping history එකක් තියෙනවා කියලා. ඉතින් මාව recommend කරලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට මෙතන මේ විස්තර තියෙනවා. මේ 11යි 22යි අතර මේ සල්ලි මගේ account එකට වැටේ කියලා. ඉතින් මේ විදිහට පහලට ආවට පස්සේ මේ තෙමු එකේ ඒගොල්ලෝ ඉෂු කරලා තියෙන refund එක. ඒ වගේ මෙතන තියෙන මේ visa කියලා තියෙන්නේ මගේ බැංකුව. ඉතින් මේ විදිහට වත් දිස්සන මේ ඔරලෝසු මූණතක් එක්ක මේකට වෙලාව ගත වෙනවා කියලා තමයි තියෙන්නේ. මෙතන සඳහන් කරලා තියෙනවා must be processed by your financial instruction. කියන්නේ මගේ බැංකුවේ තියෙන financial instruction සඳහා මේක පරක් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ විදිහට පහලට ආවට පස්සේ මේකේ summary තියෙනවා මේ ගාන. ඊට පස්සේ මේ තියෙන channel එක. ඉතින් මෙන්න මේ විදිහ තමයි මගේ refund එක මේගොල්ලෝ මගේ account එකට එවලා තියෙන්නේ. එහෙමනම් අද සුපුරුදු පරිදි සම්පූර්ණ කාලේ ඇවිල්ලා. ඉතින් මම විශ්වාස කරනවා මේ තිබු return process එක මේ මම ඉදිරිපත් කරපු part 1 and 2 වීඩියෝ දෙකෙන්ම full cover වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාගේ අදහස් වල comment section එකේ මුක්ත කරන එක මම මතක් කරනවා. අදත් ඔයා තාම සයිබහබ් BLK YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා bell icon එක click කරලා තිබුණොත් අපි මේ වගේ වීඩියෝක් upload කරපු කෙනෙක් ඔයාට මේ වීඩියෝ බලන්න පුළුවන්. එහෙනම් නැවත වීඩියෝ හමුනිතුරු අදට ඔබෙන් සමුගන්නවා. බිහිම් ස්තුති සයිබහබ් BLK YouTube channel එක රැඳී සිටියට.